අද මම ඔයගලන්ට කියලා දෙන්නම් පයිනැපල් අප්සයිඩ් ඩවුන් පුඩින් එකක් හදන හැටි. දැන් ඉස්සෙල්ලාම අපි මේ ට්‍රේ එක හදා ගන්න ඕනේ. බටර් ග්‍රෑම් 80ක් පමණ අරගෙන මේක මෙල්ට් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක උණු කර ගන්න ඕනේ. උණු කරගෙන ඉවරලා අපි සූදානම් කරලා තියෙන අන්නාසි පෙති තමයි මේකට ලස්සනට අපි අඩු කරන්න ඕනේ. අපි ඒ කොටස ඉස්සෙල්ලා බලමුකෝ. හරි. ඔන්න අපිට මේ විදිහට උණු කරගත්තු බටර් ටික මේ ට්‍රේ එකේ හොඳට මේ වටේට ගන්න ඕනේ. හොඳට වට රවුමටම මේ උණු කරගත්තු බටර් ටික ගන්න. මොකද මේ කේක් එකේ අපි ඔයිල් පේපර්ස් දාන්නේ නැහැ. එතකොට මේ වටේ ගැලවෙන්න ලේසි වෙන්න තමයි අපි මේ වට රවුමටම හොඳට තවර ගන්න මේ උණු කරගත්තු බටර් ටික. ඊට පස්සේ අපිට තියෙන්නේ දුඹුරු සීනි. මෙතන මම අරන් තියෙන දුඹුරු සීනි ග්‍රෑම් 80ක් විතර අරන් තියෙනවා. ඒකේ ප්‍රමාණයක් එච්චරම ඕනේ නැහැ. අපිට දුඹුරු සීනි ටිකක් අරගෙන හොඳට මේකේ තවරන්න. දුඹුරු සීනි හොඳට තවරන්න. ඊගාට මම මේක තවත් කලර්ෆුල් කරන්න ඕනේ නිසා හකුරු ටිකක් අරගෙන හකුරු ටිකකුත් මේක උඩට දානවා. කැරමල් ගතිය තව වැඩි කරගන්න ඕනේ හින්දා තමයි මම හකුරු ටිකකුත් දැම්මේ. ඔන්න උඩට හකුරු ටිකකුත් දාන්න. ඊගාට ඔන්න අපිට පුළුවන් අන්නාසි ටිකක් අරගෙන මේ මැද්ද කොටස ඉවත් කරලා අපි අන්නාසි ටික මේ තැටිය ලස්සනට අඩු කරනවා. අන්නාසි පෙති ටික ලස්සනට මේ ට්‍රේ එකේ අඩු කරනවා. ඔන්න ඔය විදිහට අපි මෙතෙන්ටත් කෑලි දෙකක් දාමුකෝ. කොහොම කළා ඔන්න ඊගාවට අපිට තියෙන්නේ චෙරිස් ටිකක් අරගෙන අපි හිතමු අපිට චෙරිස් ටිකක් ගන්න. චෙරිස් ටිකක් අරගෙන අපි මේවා උඩට තියමු. ලස්සනට මේක මේ විදිහට ඔන්න අපි දැන් ට්‍රේ එක හදා ගත්තා. දැන් අපි ට්‍රේ එක හැදුවා. දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔන්න අපි දැන් ඊගාට කේක් මිශ්‍රණය හදන්නේ. ඔන්න බලන්න ඕනේ දැන් මෙතන විශේෂයෙන් කියන්න මම කැමති ස්පොන්ජ් කේක් එකක් හදන්නේ. මේකට අවශ්‍ය වෙන අපි අමුද්‍රව්‍ය ටික බලමු. අපිට දැන් ඊගාට මේ කේක් මිශ්‍රණය හදාගන්න අපිට අවශ්‍ය වෙනවා බිත්තර 5ක්. නමුත් අපි මේ බිත්තර 5 සුදු මද 5 වෙනම කහ මද 5 වෙනම වෙන් කරගන්න ඕනේ. ඔන්න ඊගාට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි. අපිට පාන් පිටි ග්‍රෑම් 80ක් අවශ්‍ය වෙනවා. ඊගාට කෝන්ෆ්ලවර් අවශ්‍ය වෙනවා අපිට සාමාන්‍යයෙන් ගත්තොත් මේස හැන්දක් පමණ අවශ්‍ය වෙනවා. ඊගාවට අපිට මෙතනදී අවශ්‍ය වෙන කිරිපිටි අවශ්‍ය වෙනවා. මෙතනදී අපිට ග්‍රෑම් 20ක් පමණ කිරිපිටි. ඔන්න ඊගාවට අපිට ෆ්‍රෙෂ් මිල්ක් නැවුම් කිරි ගත්තොත් අපිට මිලිලීටර් මෙතනදී අපිට 80ක් අවශ්‍ය වෙනවා. තමන් භාවිතා කරන ඕනෑම තෙල් වර්ගයක් ගත්තත් අපිට ඒකේ මිලිලීටර් 50ක් අවශ්‍ය වෙනවා. ඊගාවට තමයි අපිට මෙතෙන්දී බේකින් පවුඩර්, එතකොට ආප්පෝ සෝඩා, අපිට අයිසින් සුගර් අවශ්‍ය වෙනවා ග්‍රෑම් 60ක්. අයිසින් සුගර් ග්‍රෑම් 60ක් අවශ්‍ය වෙනවා. මම හිතනවා මම මේ කියපු දේ ඔයගලන්ට තාම පැහැදිලි වෙන්නේ නැති. හොඳයි ඊගාවට අපි බලමු දැන් මේ මිශ්‍රණය සාදාගන්නේ කොහොමද කියලා.
දැන් අපි බලමු මේ මිශ්‍රණයේ පළවෙනි කොටස හදාගන්නේ කොහොමද කියලා. දැන් මම මෙතෙන්ද කිව්වනේ තමන් භාවිතා කරන ඕනම තෙල් වර්ගයකින් මිලිලීටර් 50ක් ගන්න කියලා. ඔන්න අපි මේ මිලිලීටර් 50 අරගෙන අපි වාජනයට දානවා. ඊගාවට අපිට අවශ්‍ය වෙනවා නැවුම් කිරි මිලිලීටර් 80ක්. ඒකත් මිශ්‍ර කරලා. ඊගාවට අපිට අවශ්‍ය වෙනවා කිරි පිටි තමන් භාවිතා කරන ඕනම කිරි පිටි වලින් ග්‍රෑම් 20ක් අවශ්‍ය වෙනවා. ඒකත් එකතු කරා. මේ මිශ්‍රණය අපි හොඳට කවලම් කරගන්නවා. මේ මිශ්‍රණය අපි හොඳට කවලම් කරනවා. දැන් ඊගාට අපි මේ පිටි මිශ්‍රණය හදාගමු. මෙතනදී මම කියවනේ පිටි ග්‍රෑම් 80ක් අවශ්‍ය වෙනවා. පිටි ග්‍රෑම් 80ක් අවශ්‍ය වෙනවා. අපි මේකට කෝන්ෆ්ලවර් මේස හැන්දක් එකතු කරනවා. කෝන්ෆ්ලවර් මේස හැන්දකුත් එකතු කරනවා. ඊගාට අපිට අවශ්‍ය වෙනවා මේකට බේකින් පවුඩර් තේ හැන්දක්. මම බේකින් පවුඩර් තේ හැන්දත් එකතු කරා. ඊගාට අපිට තියෙන්නේ මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්න. මේ මිශ්‍රණය හොඳට කවලම් කරන්න. මොනවාද දැන් මේ පිටි ග්‍රෑම් 80යි, බේකින් පවුඩර් අපි තේ හැන්දයි, කෝන්ෆ්ලවර් මේස හැන්දි එකයි. ඔන්න අපි හොඳට මේ මිශ්‍රණය කවලම් කරලා මේ කොටසත් අපි පැත්තකින් තියනවා. ඔන්න ඊගාට තමයි අපි බිත්තර ටික බීට් කරන්න ලෑස්ති වෙන්නේ. ඔන්න අපි එහෙනම් ඒ කොටස දැන් ඊගාට කරන්න ඕනේ අපි බිත්තර සුදු මද 5 අරගෙන හොඳට බීට් කරන්න ඕනේ. දැන් අපි මේ වගේ බිත්තර සුදු මද හොඳට බීට් කරලා අයිසින් සුගර් ග්‍රෑම් 60 එකපාරට දාන්න එපා. කොටස් 3කට වගේ ටික ටික එකතු කරන්න ඕනේ. හොඳයි අපි මේ කොටසත් බලමුකෝ. දැන් මෙන්න මේ ආකාරයට බීට් කරගත්තාන් පස්සේ අපි මේකට ආප්ප සෝඩා තේ හැඳි භාගයක් එකතු කරනවා. ආප්ප සෝඩා කියන්නේ බේකින් සෝඩා. අපි භාගයක් එකතු කරා. ඒකම තමන් කැමති ෆ්ලේවර් එකක් වැනිලා වෙන්න පුළුවන්, පයිනැපල් එසෙන්ස් එක වෙන්න පුළුවන්, බටර් එසෙන්ස් එක වෙන්න පුළුවන්. කැමති දෙයක් එකතු කරනවා. ඒකත් අපි ටිකක් බීට් කරලා අයින් කරනවා. ඔන්න දැන් අපි මුලින්ම මිශ්‍ර කරගත්තානේ තෙලුයි, එතකොට පිටි කිරි, ෆ්‍රෙෂ් මිල්කුයි. අන්න ඒ මිශ්‍රණයට දැන් අපි බිත්තර කහමද ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න ඕනේ. ඔන්න ඊගාවට මෙතනදී අපි එකතු කරන්න ඕනේ පිටි මිශ්‍රණය. අපි සූදානම් කරගත්ත පිටි මිශ්‍රණය තියෙනවානේ. අපි ඒක ටික ටික එකතු කරනවා. දැන් මෙතනදී ගොඩක් දුරට අපිට පුළුවන් හෑන්ඩ් මික්සර් එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් හොඳට මික්ස් කරගන්න පුළුවන්. ඔව්. අපි පිටි ටිකත් එකතු කරලා මේක මිශ්‍ර කරන්න තමයි යන්නේ. ඔන්න ඔය විදිහට
මේක මිශ්‍ර කරනවා. කැට නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්නවා. ඒකම මෙන්න මේ විදිහට කැට නැති වෙන්න දැන් මිශ්‍ර කරන්නේ. ඔන්න ඊගාට මම අපි බීට් කරගත්ත සුදු මද මිශ්‍රණය තියෙනවනේ. අපි සුදු මද ටික අපි එකත් එකතු කරන්න යන්නේ. එකත් එකතු කරා. දැන් තියෙන්නේ මෙතනදී මේ මිශ්‍රණය හොඳට ඔක්කොම එකට බයින්ඩ් වෙන ආකාරයට කවලා කරගන්න ඕනේ. මෙන්න කවලා කරා. ඔක්කොම බයින්ඩ් වෙන විදිහට කවලා කරා. දැන් තමයි අපි යන්න ඕනේ මුලින්ම සූදානම් කරගත්තේ අපේ දැන් අන්නාසි පෙති අඩු කරලා අපි සූදානම් කරගත්ත තැටිය තියෙනවානේ. අන්න ඒ තැටියට තමයි දැන් මේ මිශ්‍රණය දාන්නේ. අපි දැන් බලමු ඒ තැටියට මේ මිශ්‍රණය දාලා. දැන් ඔන්න අපි ඉස්සෙල්ලාම ට්‍රේ එක හදාගත්තා. මං හිතනවා ඒක ඔයගලට ගොඩක් පැහැදිලි ඇති. ඊගාට අපේ මේ මිශ්‍රණය ස්පොන්ජ් කේක් මිශ්‍රණය අපි පියවර 3කට තමයි මේක හදාගත්තේ. දැන් මේ විදිහට හදාගත්තන් පස්සේ අපිට තියෙන්නේ මේ මිශ්‍රණය මේක උඩට දාන්න. නොහොම මේ මොහොත වෙනකොට ඕගලන්ගේ oven එක සෙන්ටිග්‍රේඩ් එක 160ට හෝ 140ට රත් වෙලා තිබිය යුතුයි. මේ මොහොත වෙනකොට අපේ oven එක ඒ මං කියපු උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ උෂ්ණත්වයට රත් උනායි කියලා oven එක ආයි ඕෆ් කරන්න යන්න එපා. මේක බේක් වෙලා ඉවර වෙනකන් ඒ උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. මොකද හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ උෂ්ණත්වයට oven එක රත් උනායින් පස්සේ ආයි ඕෆ් කරනවාද කියලා. එහෙම එකක් නැහැ. කේක් එක බේක් වෙලා ඉවර වෙනකන් මම ඒ කිව්ව උෂ්ණත්වයේ තිබියම යුතුයි. දැන් අපි මේ කේක් එක 140 හෝ 160 බේක් කරන්න පුළුවන්. මේක විනාඩි 30ක් 35ක් අතර මේ කේක් එක බේක් වෙන්න ඕනේ. අපි බලමු දැන් කේක් එක බේක් කරගත්තායින් පස්සේ. ඔන්න දැන් මම මේ රතු oven එකට තැටිය දානවා. ඊට පස්සේ අපි අවශ්‍ය උෂ්ණත්වයට තියලා මේක රත් කරගත්තා. ඒ ප්‍රමාණයට අපි විනාඩි 30ක් 35ක් අතර බේක් කරගන්න ඕනේ. ඔන්න අපි හදාගත්තු පයිනැපල් අප්සයිඩ් කේක් එක. ඔන්න අපිට පුළුවන්. දැන් මං හිතනවා ඔයගොල්ලන් මේක දැකලා අහගෙන ඉඳලා ගොඩාක් සතුටු වෙන්න ඇති. අපි තවත් දවසක හොඳ විදිහේ කෑමක් ගැන මං කියලා දෙන්න. ඔයගොල්ලන් කැමති නම් මං හිතනවා මගේ channel එකේ තියෙන Bunchies Kitchen කියලා. ඒකට ඔයගොල්ලන් like එකක් දාන්න, ඔයගොල්ලන්ගේ comments දාන්න, subscribe කරලා මට දානකොට ගොඩාක් මං ඔයගොල්ලන් වෙනුවෙන් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ගෙන එන්නම් ඉදිරියේදී. එහෙනම් ආයි දවසක හමු වෙමු.